අද කතා කරන්න යන්නේ තවත් කොරියානු ඩ්‍රාමා එක විස්තරයක්. මෙම ඩ්‍රාමා එක නිකුත් වෙන්නේ 2026 ජනවාරි 16 වෙනිදා channel එක SBS TV. ඔයගොල්ලන්ට Netflix හරහා මෙම ඩ්‍රාමා එක නරඹන්න පුළුවන්. මෙම ඩ්‍රාමා එකේ romantic comedy ආදර පාරාදීස සහ විහිළු කතා ඇතුළත් වෙනවා. අපි බලමු මේ කතාව මොකක්ද කියලා. කොරියානු ජානදත්ත කතා ගුමිහෝ භාවය සමග නව රොමැන්ටික් ෆැන්ටසි ක්‍රමයක බැඳී ඇති කතාවක් මේක. මේ ප්‍රධාන චරිතය විදිහට එයුන් හෝ කියන කෙනා තමයි මේ රඟ දක්වන්නේ. වසර ගණනාවක් ජීවත් වූ ගුමිහෝ නව ගුමිහෝ බවට පත්වෙනවා. සාම්ප්‍රදායික ගුමිහෝ වඩා වෙනස් වශයෙන් ඇයට මිනිහෙක් වීමට කිසිදු ලීමක් නෑ. මිනිසුන්ගේ මතකයට පාතැබිය හැකි සුන්දර ජීවිතය පමණක් ලබාගෙන ගුමිහෝ ලෙස ඉඳීමට ඇය උත්සාහ කරනවා. ඔහුට මනුෂ්‍යත්වය අවශ්‍ය නැති නිසා හොඳ වැඩ හෝ මර්දනාත්මක ක්‍රියාවලින් සිටීමට ඇය උත්සාහ කරනවා. ගුමියෝව හැඳින්වෙන්නේ ආසාවෙන් මිදුණු වයසකින් ජීවත් වන මැජික් ආත්මයක් වෙනවා. ඔහු මිනිසා වීමට කැමති නැති හේතුව වන්නේ ජීවිතයේ සුන්දර දේවල් පමණක් ලබාගෙන නිතර යෞවන වයස ලබා ගැනීමට. ඕක තමයි කතාව. ඔය මං කිව්වේ ඉතාමත් කෙටියෙන්. තව සඳහන් වෙලා තියෙනවා එපිසෝඩ් වශයෙන් 12ක් කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මිනිත්තු 70ක විතර. මෙම ඩ්‍රාමා එකේ ආදර හා විහිළු මිශ්‍ර විෂය අතර පරස්පර සම්බන්ධතාවයක විනාශකාරී හා ආදරණීය ගමනක් නිර්මාණය වෙනවා. තව චරිත දෙකම ගැටීම සංවේදී හා කතානායක හඬක් නැවත ආදරණීය ජීවිතයකට ඇදවීමක් පෙන්වනවා. මෙම ඩ්‍රාමා එක සාම්ප්‍රදායික ගුමිහෝ කතාවලට වඩා සම්පූර්ණයෙන් වෙනස් කතා මාලාවක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. එහෙනම් ඉතින් ඕගොල්ලන්ට බාරයි මෙම කතාව නරඹන්න. 26 ජනවාරි 16 වෙනිදා මේ රිලීස් වෙනවා. මෙය ෆැන්ටසි රොමැන්ටික් කොමඩි එකට මිශ්‍ර කොට ලද නිර්මාණයක්. ඒ ඕගොල්ලන්ට බාරයි නරඹන්න. එහෙනම් තවත් අලුත් ඩ්‍රාමා එකක විස්තර අරගෙන නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.